අයිබෝවන් සුබ දවසක්. ඉතින් අද දවසේ රෝසමල් 108 පූජාව තමයි මේ ඕගොල්ලන්ට පේන්නේ. මේ පූජාව අද දවසේ කරේ අපේ සමූහයේ ධනංජලි ලියමාලි අක්කත් ආදරණීය දුව නෙතුලි නදීෂා දුවත් තමයි එකතු වෙලා මේ පූජාව කරේ. ඊයේ බෙලි 108 පූජාව තාමත් එහෙමම තියෙනවා. ඒ අතර අපි අද රෝසමල් 108 පූජාව කරා. ඉතාමත් ලස්සනට මේ පූජාව සැරසුණා. ඒ වගේම මේ ඉටිපහන් පූජාව අපේ හේමාලි ගුණරත්න නංගි තමයි කරේ. මේ ඉටිපහන් පූජාවත් හෙට දවසේ අභිෂේක පූජාව සඳහා යොදා ගන්නවා. අපේ අනෝජ් පෙරේරා තමයි හෙට දවසේ අභිෂේක පූජාව බාර අරන් තියෙන්නේ. ඉතින් ඒ වගේම ධනංජලි ලියමාලි අක්කත් හෙට දවසේ සහභාගී වෙනවා. දවස් 3ක් තිස්සේ මේ පූජාවල් වලට ඕගොල්ලන්ට සහයෝගය දක්වනවා. ධනංජලි ලියමාලි අක්කගේ මේ පූජාව නිසා තමයි අද දවසේ ඕගොල්ලන්ගේ ප්‍රාර්ථනා මට ගන්න පුළුවන් වෙන්නේ. ඕගොල්ලෝ හැමෝගෙම ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් මිෂ්ට වෙන්න කියලා ධනංජලි ලියමාලි අක්කත් මමත් නෙතුලි නදීෂා දුවත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ දන්ත මැදුරට මෙන්න මේ ලස්සන මියුසික් එක අපිට මේ දුන්නා. මේකත් හරියම ලස්සන හීලින් මියුසික් එකක් තියෙනවා. ඕගොල්ලන්ට ඇවිල්ලා මෙඩිටේෂන් වලට දැන් ඉතාම පහසුයි. ධනංජලි ලියමාලි අක්කගේ අනුග්‍රහයෙන් තමයි මේ අද පූජාව ඊයේ පූජාව සිද්ධ වෙන්නේ. ඒ නිසාමයි ඕගොල්ලන්ගේ ප්‍රාර්ථනා ටික මට අද දවසේ නොමිලේ කරලා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම හේමාලි ගුණරත්න නංගිගේ මේ ලස්සන ඉටිපහන් පූජාවත් එක්ක ඔයාලගේ හිතේ තියෙන සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් මිෂ්ට වේවා. ඔයාලා බලාපොරොත්තු වෙන විදිහටම හැමදේම ඉෂ්ට වෙලා සතුට සැනසුම සෞභාග්‍යම උදා වේවා. මානසික සුවය ලැබේවා, කායික සුවය ලැබේවා, වාසනාව සතුට ලැබේවා, සතුටින් මින්න ලැබේවා කියලා මම අද දවසේ ප්‍රාර්ථනා කරනවා.